Hi everyone, welcome to English Power Boost. English Power Boost එකට සාදරයෙන් පිළිගන්නවා. Right. Today I'm gonna give you a nice lesson. ලස්සන පාඩමක් ඔයාලට කියලා දෙනවා. Right. සමහරවිට අහලා ඇති. නමුත් අද වෙනකන් අහුවෙලා නැතුව ඇති. Right. Okay. මොකද්ද මේ? Okay, let's go to the lesson. Right. Am to, is to, are to. Okay, මේක present tense එක වර්තමාන කාලේ. Right. Okay, was to, were to. මේක අතීත කාලේ පුතා. right past tense එතකොට am to is to එකේ past tense එක was to right මේ was to am to is to use කරන්නේ අපි පාවිච්චි කරන්නේ I එක්ක he එක්ක she එක්ක it එක්ක right සිංහල තේරුම වල දන්නවා ඇති කියලා මම හිතනවා right are to එකේ past tense එක were to right ඒ මෙයාලා use කරන්නේ අපි පාවිච්චි කරන්නේ we you they එක්ක මොකක්ද මේකේ සිංහල තේරුම? කරන්නයි ඉන්නේ. What is the meaning? කරන්නයි ඉන්නේ. Okay. Okay. අතීත වෙනකොට කරන්නයි හිටියේ. Right. ඒකේ අතීත වෙනකොට මේකේ were to. This one was to. Right. Very easy. Okay. මම ඔයාට උදව් කරන්නයි හිටියේ. මම ඔයාට ආරාධනා කරන්නයි ඉන්නේ. මම ඔයාට ආරාධනා කරන්නයි හිටියේ. අපි සෙල්ලම් කරන්නයි හිටියේ. ඒ වගේ දේවල් අපි යූස් කරනවා පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට පාවිච්චි කරන්න තියෙන්නේ මේ to එකකින් පස්සේ verb එකේ පළවෙනි ස්වරූපي. right base form එක. මේ බලන්නකෝ. look at here. go යනවා invite ආරාධනා කරනවා play සෙල්ලම් කරනවා write ලියනවා bring ගේනවා. right කොහොමද අපි කියන්නේ? මම යන්නයි ඉන්නේ. මම යන්නයි ඉන්නේ. I am to go. එච්චරයි. I'm to go. ඔයාලට ing දාන්න ඕනේ මොකුත් ඕනේ I'm to go. මම යන්නයි ඉන්නේ. right. ඇය යන්නයි ඉන්නේ. She is to go. She is to go. ඇය යන්නයි ඉන්නේ. right. මම ඔයාට ආරාධනා කරන්නයි ඉන්නේ. How to say it? I am to invite you. I am to invite you. ඇය අපිට ආරාධනා කරලා ඉන්නේ. ආරාධනා කරන්නයි ඉන්නේ. She is to invite us අපට right ඒ වගේ use කරන්න පුළුවන් මම ලියන්න ඉන්නේ I am to write මම ගේන්න ඉන්නේ I am to bring ගේනවා right ඉතින් මේකේ past tense එක ගත්තොත් පුතා very easy right you can understand මම යන්න ඉන්නේ I am to go මම යන්නයි හිටියේ I was to go යන්නයි හිටියේ I was to go ඇය යන්නයි හිටියේ she was to go අපි යන්න ඉන්නේ we are to go. අපි යන්නයි ඉන්නේ. අපි යන්නයි හිටියේ. We were to go. අපි යන්නයි හිටියේ. ඉතින් ඒ වගේ කරන්නයි හිටියේ. මේක මේ were to අතීත වෙනකොට මේක නෙගටිව් ෆෝම් එකක් වෙනවා. නෙගටිව් කියන්නේ නැත යන අර්ථය. මේ බලන්නකො. මම යන්නයි හිටියේ. I was to go. එතකොට මම ගියාද? මම ගියේ නෑ. right? Very easy to apply. Easyයෙන් apply කරන්න පුළුවන්. right? I was to go. මම සෙල්ලම් කරන්න හිටියේ. I was to play. මම ඔයාට ආරාධනා කරන්න හිටියේ. I was to invite you. මම ඔයාට ආරාධනා කරන්න හිටියේ. මම ඇයට කෝල් කරන්න හිටියේ. I was to call her. right? Very easy, right? Very easy. ගොඩක් use කරනවා. ගොඩක් පාවිච්චි කරනවා. අපි රැස්වීම සංවිධානය කරන්න හිටියේ. අපි රැස්වීම සංවිධානය කරන්න හිටියේ. අපි we හිටියා. were right? were we were to මේ වань we were to we were use කරන්නේ. We were to organize. We were to organize a meeting. A meeting. අපි රැස්වීමක් සංවිධානය කරන්නයි හිටියේ. රජය ව්‍යවස්ථාව සංශෝධනය කරන්න හිටියේ. රජයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න හිටියේ. රජයට කියන්නේ අපි government. Okay, the government කියලා දාගන්නවා. The government මේක මේ government කියලා කියන්නේ okay ඉන්න ප්‍රශ්නසලා right government කියලා අපි කියන්නේ නේ එන්නකොට තිබ්බට එන්නකොට ශබ්ද කරන්නේ government okay the government එක was දන්නේ to amend සංශෝධනය කරනවා amend okay the government was to amend රජය සංශෝධනය කරන්න හිටියේ මොකද්ද ව්‍යවස්ථාව the constitution කියන්නේ ව්‍යවස්ථාව
රජයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න හිටියේ. මම හිතනවා ඔයාලට හොඳටම මේක තේරුණා කියලා. It's very easy. Right. මේ බලන්නකෝ. Okay. එකක් කියලා දෙන්නම් ඔයාලට tenses දෙකම දාලා. Right. You can use like this. මේ බලන්නකෝ. ඇය අපට ආරාධනා කරන්න ඉන්නේ. She is to invite. She is to invite us. ඇය අපට ආරාධනා කරන්න ඉන්නේ. ඇය අපට ආරාධනා කරන්න හිටියේ. She was to invite us. එතකොට බොහොත් වෙනස් වෙන්නේ මැද තියෙන මේ ක්‍රියාපද ටික. these are අපි කියනවා මේවට අපි කියනවා helping verbs කියලා. මේකට අපිට කියන්න පුළුවන් linking verbs කියලා. මේ ක්‍රියාපද විතරයි වෙනස් වෙන්නේ. She was to invite us. ඇය අපට ආරාධනා කරන්නයි හිටියේ. right. ඔයාලට ගොඩක් use කරන්න පුළුවන්. අපි තව එකක් ගමු. රජය නව වැඩසටහන අලුත් ප්‍රොජෙක්ට් එකක්. ඔකේ අපි කියමුකෝ අලුත් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක කරන්නයි හිටියේ රජය. රජයට කියනවා the government was to හිටියේ. the government was to implement. okay. ක්‍රියාත්මක කරනකොට අපි කියනවා implement. Okay. The government was to implement a new project. The government was to implement a new project. රජයේ නව ප්‍රොජෙක්ට් එකක් අලුත් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක කරන්නයි හිටියේ. right. මම හිතනවා ඔයාලට ගොඩක් ලේසි මේක තේරෙන්නේ නැති කියලා. is to කාත් එක්කද use කරන්නේ, was to කාත් එක්කද, am to කාත් එක්කද. ඒකේ අතීත කාලේ were to වෙනවා. right. ආයකේ past tense එක were to. අපි යන්නයි හිටියේ. we were to go. අපි යන්නයි හිටියේ. අපි යන්නයි ඉන්නේ. we are to go. අපි යන්නයි ඉන්නේ. we are to go. අපි යන්නයි හිටියේ. we were to go. අපි සෙල්ලම් කරන්න හිටියේ. we were to play. මම හිතනවා you can understand very easily. right. ඔයා තව ක්‍රියාපද හොයාගෙන තව අලුත් වාක්‍ය හදන්න try කරන්න. right guys. okay. මට තව එකක් කියන්න ඕනේ. these මේ වගේ මේ කරනවා කියන්නේ මේ වගේ උගන්වනවා කියන්නේ මේ ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. it's good. right. ඒක හොඳයි. right. හොඳයි. ඉංග්‍රීසි දැනුම වැඩි වෙනවා. right. හැබැයි I think you've been learning for many years. අවුරුදු ගානක් ඉගෙන ඇති. නමුත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? කතා කරනකොට හිර වෙනවා, පැටලෙනවා. ඒකට මොකද්ද කරන්නේ? ඒකට මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒක කොහොමද ප්‍රැක්ටිස් කරන්නේ? right. එහෙනම් ප්‍රැක්ටිස් කරන්න ක්‍රමවේදයක් තියෙනවා. අපි මේක යූස් කරන්න ඕනේ. right. මේක අපි කාත් එක්ක කතා කරන්න ඕනේ. කතා කරන්න කෙනෙක් නැත්නම් ඔයත් එක්ක කතා කරන්න ඕනේ. ඉතින් මේකට ක්‍රමවේදයක් තියෙනවා. අපි හදලා තියෙනවා train to brain කියලා ඉංග්‍රීසි කෝස් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඔයාව අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කතා කරවන්න පුළුවන් පාඨමාලාවක්. මේ උගන්වනවා. right. this is not my style. මේ මගේ ස්ටයිල් එක නෙමෙයි ඉංග්‍රීසි උගන්වන්න. ඒකේ වෙනම පුහුණුවක් තියෙනවා. ලස්සන පාඨමාලාවක් හදලා තියෙනවා. right. එහෙනම් ඉදිරියේදී ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ ඉංග්‍රීසි power boost YouTube එකකින් ඔයාලා ඇඳලා ඉන්න. right. subscribe කරලා තියාගන්න. ඉදිරියේදී ලස්සන මේ වගේ ලේසි පාඨමාලාවල් ලේසි විදිහට කොච්චර අමාරු වුණත් very simple විදිහට ඔයාලට කියලා දෙනවා. right. very easily. ඉතින් මේක ඉගෙන ගන්න පුළුවන්. අපි ඉදිරියේදී බලමු කොහොමද අපි ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න කියලා අපි සාකච්ඡා කරනවා. එහෙනම් ඔයා දන්න තවත් වාක්‍ය වචන එකතු කරලා ලස්සනට comment එකක් දාන්න පහලින්. right. okay guys, see you in the next nice video. okay, bye bye.